ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ අධ්‍යයනයේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. වසර 41කට අධික ආසියානු කුසලාන ඉතිහාසය තුළ පළමු වතාවට මෙම අවසන් මහා තරගයේදී ඉන්දියා කණ්ඩායම සමගින් පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත වී තිබුණා. ඉතින් මීට පෙර තරග වාර දෙකේදී එහි අවසන් මහා තරගවලට ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනාගත් වර්ෂයේදී පාකිස්තාන කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්පසුව පැවැත්වුණු එක්දින ආසියානු කුසලානයේදී ඉන්දියාව සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් තරගාවලියට පෙර සිටම ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික ගැටලු නිසාවෙන් බොහෝ දුරට අද තරගයේ තාමත් තියුණු මුහුණුවරක් ගැනීමට නියමිත බවත් 2020 ක්‍රිකට් පිටියේ කලකට පසු පැවැත්වෙන තියුණුම තරගයේ බවට මෙම තරගය පත්විය හැකි බවටත් මේ වන විට ක්‍රීඩා විචාරකයින් සඳහන් කොට තිබෙනවා. ඉතින් එම නිසාවෙන් මෙම තරගය අද දිනේදී බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නැරඹීමට කැමැත්තක් දක්වන තරගයක් බවට පත්ව තිබෙනවා. ඉතින් මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් අවාසනාවන්ත ලෙස පසුගියදා පැවති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගෙන් අනතුරුව මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වනවා. ඒට ප්‍රධානතම හේතුව සුපිරි 4 දෙනාගේ වටේ ඔවුන් ක්‍රීඩා කළ කිසිදු තරගයක් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොලැබීමත් සමග කෙසේ වෙතත් මෙවර ආසියානු කුසලානයේ සහ 2020 ක්‍රිකට් පිටියේ කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුපිරිම තරගයක අත්දැකීම් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම අමතක කරන්නේ නැහැ. ඒ ඉන්දියාව සමගින් පැවැත්වුණු අවසන් 2020 තරගයේදී එහිදී ඉන්දියා කණ්ඩායම ලබා දෙන ලකුණු 202ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳින් සුපිරි පන්දුවාරය දක්වා තරගය ගෙන යාමට සමත් වුණා. එහිදී පැතුම් මිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වාර්තා කරගත් 3 වන 2020 ශතකයට හිමිකම් ගේමින් විශිෂ්ට ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඉතින් මෙම තරගයේදී 10 වන පන්දුවාරයේදී වරුණ චක්‍රවර්ති විසින් යොමු කළ පන්දුවකට පැතුම් නිස්සංක විසින් 6 පහරක් ලබා ගන්නවා. එහිදී පිටියේ සිටි විනිසුරුවරයා එම පන්දුව අජීවී පන්දුවක් ලෙස නම් කිරීම කාගේත් ආන්දෝලනයට තුඩු දුන් හේතුවක් බවට පත් වුණා. ඒ ප්‍රධානතම හේතුව එම ලකුණු 6 ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබුණා නම් බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබුණු නිසා. ඉතින් මෙහිදී බොහෝ දෙනා දකින කාරණේ බවට පත් තිබෙන්නේ පන්දු යවන්න පන්දු යොමු කළයින් අනතුරුව විනිසුරු එය අජීවී පන්දුවක් ලෙස නම් කිරීම. ඉතින් මෙම කරුණ හේතු කොටගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ICCයට පැමිණිල්ලක් සිදු කිරීමට යන බවද මේ වන විට වාර්තා වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පවසා තිබෙන්නේ මෙම සිදුවීම් පිළිබඳ විනිසුරුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට ICCයට පැමිණිල්ලක් සිදු කරන බවට. ඉතින් අද දිනේදී පැවැත්වීමට නියමිත මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයක් SL ක්‍රිකට් ස්ටෝරි අපේ සහෝදර නාලිකාව විසින් සජීවී ලකුණු පුවරුවක් විදිහට ඔබට දැක බලා ගැනීමට හැකියාවක් තිබෙනවා YouTube ඔස්සේ. ඉතින් රාත්‍රී 8 සිට රැඳී සිටින්නේ සමගත් එම නාලිකාවේ ලින්ක් එක අපි පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු ආසියානු කුසලානයේ ඔබ සමගින් බෙදාගත්තා වගේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම තරගාවලිය වල තොරතුරු ඔබ සමගින් බෙදා ගැනීමට අපි සූදානම් සිටිනවා. subscribe කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමගින්. ඒ වගේම description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න.